වෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා ඒ උපකමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රීතුමා සජබේ මන්ත්‍රීතුමෙක් එතුමා ඉතා දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් අපි එතුමා සම්බන්ධ කරන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනහිලා එතුමාගේ ව්‍යාපාරික ඥාණය යොදා ගන්න කරු කතානායකතුමනි කොහොමද ඩිපෝ වල කොහොමද එක බිස්නස් ඔපචුනිටිස් වැඩි කරගන්නේ කියලා. අමාත්‍යාංශය යටතේ තියෙන ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව මට තියෙන දැනුමේ ඒ සඳහා දායක වෙන්න කියලා ඔබතුමා එල්ලීමක් කරා. මම අත වශයෙන්ම ඒ සඳහා සෑදී පැහැදී ඉන්න ඔබතුමා දන්නවා. අපි දේශපාලන වශයෙන් කඳුරු දෙකක වුණාට එතුමා ඊටාම කන්ස්ට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අර සානිත් මන්ත්‍රීතුමාලාත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. දැනටම ප්‍රවෘත්ති නාලිකාවල යනවලු මම ආණ්ඩුවට එනවා කියලා ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක. ආණ්ඩුව කියන්නේ අපි ඔක්කොම මම හිතන්නේ. දුම්රිය ඒ වගේම බස් ස්ටෑන්ඩ් වල අති විශාල ව්‍යාපාරික අවස්ථා තියෙනවා. ඒ නිසා අපි ඒක සම්බන්ධව ඒ නිසා මේ කෝ බිස්නස් එක ඉතුරු කරගෙන දුම්රිය ඉඩම් විකුණන එක නෙමෙයි. දුම්රිය වැඩේ කරන අතරේ කොහොමද කෝ බිස්නස් එක රැක ගන්න අතරේ ඒකට අදාළ කරන අනිත් සපෝටිව් බිස්නසස් කොහොමද ඩෙවලොප් කරන්න කියලා බලන්න අපි චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතුමාගේ නායකත්වයෙන් අපි උපකමිටුවක් පත් කරලා තිබෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා ඒ උපකමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රීතුමා සජබේ මන්ත්‍රීතුමෙක් එතුමා ඉතා දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් අපි එතුමා සම්බන්ධ කරන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනහිලා එතුමාගේ ව්‍යාපාරික ඥාණය යොදා ගන්න කරු කතානායකතුමනි කොහොමද ඩිපෝ වල කොහොමද එක බිස්නස් ඔපචුනිටිස් වැඩි කරගන්නේ කියලා. එතුමා ඒක ඔප්පු කරපු පුද්ගලෙක්. අපි දේශපාලන වශයෙන් කඳුරු දෙකක වුණාට එතුමා ඊටාම කන්ස්ට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අර සානිත් මන්ත්‍රීතුමාලාත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. මට ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව මට තියෙන දැනුමේ ඒ සඳහා දායක වෙන්න කියලා ඔබතුමා එල්ලීමක් කරා. මම අත වශයෙන්ම ඒ සඳහා සෑදී පැහැදී ඉන්න ඔබතුමා දන්නවා. මට මේ වෙලාවේ මතක් වෙනවා ඓතිහාසික සිදුවීමක්. මීට පෙර හිටපු අපේ කුමාර වේගම මගේ ඥාති සහෝදරයා තුමා කැබිනට් ඇමතිවරයෙක් හිටපු ප්‍රවාහන ක්ෂේත්‍රයේ බාරව හිටියේ. දවසක් මට කතා කරලා කිව්වා ප්‍රවාහන ඇමති තාලෙම කිව්වා මල්ලි මට මේක කරන්න බෑ මල්ලි මගේ බස් ටික ඔක්කොම ගන්න කියලා. ඒ බස් ටික මම ඔක්කොම ගත්ත මුදල් දීලා. අද මට මතක් වෙනවා මම නොමිලේ ඔබතුමාගේ අමාත්‍යාංශයට මට පුළුවන් උදව් කරන්න. මට වාහන අවශ්‍ය නැහැ. වැටුප් අවශ්‍යත් නැහැ. මම කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම මම ඊට ඉස්සෙල්ලා කියන්න ඕන අපේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා මම අහගෙන හිටියා එතුමා අදහස් දක්වනකොට මට හිතුණා මෙතුමා ඉන්න විපක්ෂයේද කියලා. මොකද එතුමා නිර්ලෝභීව එතුමා කිසිම බයක් සැකක් නැතුව ප්‍රවාහන අමාත්‍යාංශයේ තියෙන ප්‍රවාහන කටයුතු පිළිබඳව තියෙන ඒ පද්ධතිය තියෙන අඩුපාඩු ගන්න ටික කියාගෙන ගියා. මට හිතන ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඉතින් අපිට මේක අසුභවාදීව හිතන්න හොඳ නැහැ. මම දන්නවා කළුතර ගත්තොත් එහෙම කළුතර ඩිපෝ 5ක් තියෙනවා ඇමතුමනි. මේ ඩිපෝ 5ෙම අඩුම තරමින් ජැක් එකක් නැහැ බස්. උස්සලා විල යට බලන්න. හොදන්නේ නැහැ. සර්විස් කරන්න බෑ. තෙල් ටික මාරු කරන්න පහසුකම් නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ අඩුපාඩුකම් මැද්දේ බස් ටික දුවනකොට මට දැක්කයන් පස්සේ ගමනාගමන අයිති බස් එකකුයි අපේ බස් එකකුයි පෞද්ගලික ආශ්‍රය බස් එකකුයි පාරේ යනකොට සමහර වෙලාවට තරහ වෙන්න එපා. මම කැමති නෑ මේ හැලුවට ලක්කිරමන්නේ මේ අර ටිකට් ගත්තේ මගියා ඒ බස් එකෙන් බැහැලා පෞද්ගලික ආශ්‍රය බස් එකෙන් නගින අවස්ථාව වුණ තරම් තියෙනවා. මොකද අපි පහසුකම් ගොඩක් දෙනවා. ඇයි අපිට පහසුකම් දෙන්න බැරි ගමනාගමන වල නගා සිටවන්න බැරි කියලාත් මං කියන්නම්. ලියා ගන්න ඕගොල්ලෝ අපේ අමාත්‍යාංශයේ කට්ටිය ඉන්නවනේ ලියා ගන්න. පළවෙනි එක බස් වලට සේවක අතිරික්තයක් තියෙනවා. හැබැයි මම වත්මන් ආණ්ඩුවට මම කියනවා ඕගොල්ලෝ හොඳ වැඩක් කරා. මමත් දේශපාලනේ බොහොම පරණයි. මොනම පක්ෂයක් ආවම පස්සේ බලයටපත් වුණාන් පස්සේ තට්ටු මාරු ක්‍රමයට ඉස්සෙල්ලම සේවකයෝ ටික දැම්මේ CTB එකට. අතිරික්තය ආවේ එහෙමයි. ඊට පස්සේ ආයි බලය මාරු වුණාන් පස්සේ ආපහු CTB එකට.
ඩිපෝ අධිකාරිවරයෙක් වෙන්නේ කවුද? කොන්දොස්තර කෙනෙක්. එහෙම නැත්නම් රියදුරු මහත්තයෙක්. එතකොට කොහොමද පරිපාලනය කරගෙන යන්නේ? නිසා මට මේකෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලන්න පුළුවන්. නමුත් මේක තමයි ඇත්ත. ඒ නිසා මේක කරන්න නොදී දැන් මේ වෙනකොට මං ගණන් හදලා බැලුවාම මේ වෙනකොට ඉන්නේ 7 දෙනෙක් 8 දෙනෙක් විතර තමයි බස් එකකට ඉන්නේ. පෞගිය කාලේ 12 දෙනෙක් 13 දෙනෙක් හිටියා බස් එකකට. ඒතර කොහොමද මේක පවත්වාගෙන යන්නේ? මේක දිගින් දිගට අලාභ ලැබුවේ ඒකයි. මේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය මම දැක්කා. මේ මුදල් ප්‍රමාණය ගමනාගමන මණ්ඩලයෙන් හම්බ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මම ගත්තොත් එහෙම පෞද්ගලික ක්ෂේත්‍රයේ මම මගේ බස් රථ දුවනවා ලංකාව වටේ. ඒක ඕගොල්ලෝ කොහොමද දන්නේ? ඉතින් අපි කොහොමද දුවන්නේ කියලා මම කියන්නම්. එතකොට ඕගොල්ලෝ මේකෙන් ගන්න ඕන ටික ගන්න. දැන් මගේ සේවකයෝ බස් ඩ්‍රයිවර් කොන්දොස්තර ඉන්නවා නම් ඒක ඩ්‍රයිවර්ටම මම දෙනවා කොන්දොස්තර ලයිසන් එක ගන්නත් පුහුණුවක් දීලා ලයිසන් එක අරන් දෙනවා. NTC ලයිසන් එකත් අරන් දෙනවා. අපේ පළාත් සභාවේ ලයිසන් එකක් තියෙනවා. එතකොට දැන් බස් එක මට ඕනේ මගේ බස් රථ හැමදාම දුවන්න. මං උදේට නැගිට්ටාන් පස්සේ හිතන්නේ මේ බස් රථ දුවන්නේ නැත්තේ කවුද කියලා. එතකොට සේවකයෙක් අඩු වුණා නම් දෙන්නගෙන් එක්කෙනෙක් දැම්මද යුවා. ඊට සර බස් එක නිවාඩු ගියා නම් බස් එකට 3 දෙනෙක් විතර තමයි අපේ ළඟ ඉන්නේ. මෙන්න මෙහෙම දුවනවා. මම බැලුවොත් එහෙම ආයුධ පෙට්ටියක් නැහැ කිසිම ගමනාගමන මණ්ඩලයේ බස් එකක. ආයුධ පෙට්ටියක් කියන්නේ පොඩි දෙයක්. 10 ඉඳලා 14 වෙනි යතුරු සෙට් එකක්. ඔය කේබල් එකක්. ඔය අර ඇක්සලරේටර් බෝල් එකක්. අන්න ඒ වගේ පොඩි රිපෙයාර් එකක් කරගන්න බස් එක නැවතුණු මිනිස්සු ටික බහලා අනිත් බස් එකක බලන් ඉන්නවා ගමනාගමන මණ්ඩලේ. අපේ බස් මගේ බස් නම් නැවතිලා නැහැ කොහෙවත්. මම දුවනවා කිලෝමීටර් 500 දුවනවා. 500 දුවලා මේ පැත්තට එනකොට අපි සෑදී පැහැදී ඉන්නවා ඒකේ අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ නිසා මෙන්න මෙහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට විනය පැටින් ගත්තොත් බොහොම දැන් ওই පෞද්ගලික බස් රථ ගිහුවාම පොඩ්ඩක් කී දෙනෙක් හරි පොඩි වරද්දක් කරාන් පස්සේ සියලු ක්ෂේත්‍රවල අපිට බලපානවා. ඒක ඉතින් මේ රටේ හැටි. ඉතින් ගමනාගමන මණ්ඩලයට මට කියන්න තියෙන්නේ මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා දැන් මෙතෙන්දී ආරාධනා කරා වගේම මම බාර ගන්නම් මට අධීක්ෂණ මන්ත්‍රීකමක් දෙන්න මට වැටුප් නැතුව මං ගිහිල්ලා ඩිපෝ එකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සුහදව කතා කරලා පාඩ් දාලා නෙමේ මං දන්න දේ ඇප්ලයි කරලා දෙන්න. දැන් බලමුකෝ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිලධාරීන් ලියා ගන්න. ස්පෙයා පාර්ට්ස් ඕගොල්ලෝ ළඟ නැහැ. බස් රථ 50 60ක් දාගෙන යන ඩිපෝ එක අඩු කාණේ ලක්ෂ 25ක තියෙන ස්පෙයා පාර්ට්ස් එදිනදා මූව් වෙන ටික අරන් තියාගන්න ඕනි නැද්ද? දැන් ඩිජිටල් කරනවා කියලා අපේ ජනාධිපතිතුමා තීරණයක් කරන් තියෙනවා. තා හොඳයි. එතකොට ස්ටෝරුවක් අමතර ද්‍රව්‍ය තියෙන ගබඩාවක් පාලනය කරලා තව රස්සාවකුත් දීලා ඒ බඩු ටික එතනින් අරගෙන හයි කරන එක හොඳ නැද්ද? බස් එක සුමානයක් තියෙනවට වඩා දැන් බස් එකේ මක්ක රිපෙයාර් එකක් ආවොත් කොළඹ ඉන්න කාර්යාලයෙන් ගෙන්නන්න වෙනවා. කොළඹ ඉන්න කාර්යාලයෙන් ගෙන්නන්නත් වෙන්නේ පෞද්ගලික අංශයෙන් ගිහිල්ලා මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. කවුද දන්නේ පෞද්ගලික අංශයෙන් ගන්න කට්ටිය ඔරිජිනල් එක ගන්නවද ඩුප්ලිකේට් එක ගන්නවද කියලා. එකම පෙට්ටිය එකම විදියටම ගහලා තියෙනවා. ඒක අපි හිතමු මං කියන්නේ නැහැ නම් කියන්න පුළුවන් මට කාලේ නිසා මට නම් කියන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දාන්නේ හැමදේ මේම කිලෝමීටර් 10ක් දුවන 15 දුවන කැඩෙනක් තමයි දාන්නේ. ඒක බලන්න කවුරුවක්වත් නැහැ. තත්ත්ව පරීක්ෂාවක් තියෙන්න ඕන. මම දැක්ක ලක්මාලි මැතිණිය අදහස් ප්‍රකාශ කරද්දී එතුමිය කිව්වා දිගින් දිගටම මේ මම දැක්ක එක තැනකදී කියවුණා පෞද්ගලික අංශයට මේක කරන්න පුළුවන් කියලා. අත් වශයෙන් පෞද්ගලික අංශයට විතරක් නෙමෙයි ගමනාගමන මණ්ඩලයට මේක කරත හැකි. මම කළුතර දිස්ත්‍රික්කයෙන් පටන් අරගෙන ඒ ආදර්ශය ලබා දෙන්න සූදානම් ඇමතුමනි. ඔබතුමා ඒ සඳහා මට ප්‍රවේශය ලබා දෙන්න මේ දැනටම ප්‍රවෘත්ති නාලිකාවල යනවලු මම ආණ්ඩුවට එන හැකියාව ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක. ආණ්ඩුව කියන්නේ අපි ඔක්කොම මම හිතන්නේ. අවුරුදු 5කට අපි රජය අපි උදව් කරන්න ඕන. මම ඒකට ඇහිලා තියෙන්නේ. මට බ්‍රේක් නැහැ. මට ඉලක්ක නැහැ. මම එදා පළවෙනි මංගල කතාවේදී කිව්වා. ඒ නිසා ඔබතුමාගේ ආරාධනාව මම තාම ආදරෙන් පිළිගන්නවා. මට කරන්න පුළුවන් දේවල් ටික කරලා දෙන්නම්. තව කියන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. මම මේ ටික ලිඛිතව බාර දෙන්න මාත් උපදේශකාරක සභාවේ ඉන්න නිසා ඔබතුමාලා අපි එකතු වෙලා මේ ක්ෂේත්‍රය ගොඩනගන්න පුළුවන් කියන එක මම කියනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නාට.